සියලු දෙනාටම සුබ දවසක්. මම අද ඔයාලට වීඩියෝ එකකින් අරන් ආවේ ඔබේ නිවස ලස්සන කරන කැලතියා වර්ග කීපයක් හඳුන්වලා දීමටත් ඒවා කොහොමද හදාගන්නේ, ඒවට මොන දේශගුණික සාධකද බලපාන්නේ ශාකයේ වර්ධනයට, ඒ වගේ ප්‍රධාන වෙන ඔයාලට ගොඩාක් ප්‍රයෝජනවත් වෙන කරුණු කීපයක් ඔයාලට කියලා දෙන්නයි. ඉස්සෙල්ලා අපි කැලතියා වර්ග ටිකක් බලලා ඉමු. මේ බලන්නකෝ, මේ කැලතියා වර්ග හරිම ලස්සනයි නේද? මේ බලන්නකෝ. මේක දිගටි කොලේ සහිත කැලතියා එකක්. ඒකත් ලස්සනට හැදෙනවා. කොලේ දිගටි ඒකේ. ගොඩක් කැලතියා තියෙන්නේ රවුම් කොලේ. නමුත් මේකේ කොලේ දිගටි. ඒක පඳුරු ගාලා හැදෙනකොට ඒ කැලතියා එකත් හරිම ලස්සනයි. මේ බලන්නකෝ. මේ තියෙන්නේ කැලතියා වර්ගයක්. මේ බලන්න. මේක කොලේ දිගටි විශාල කැලතියා එකක්. ඒ තියෙන්නේ කැලතියා වර්ග. ඒකේ පොඩි මලක් හැදෙනවා දම් පාට. මේකේ නම් මල් තිබුණා, දැන් නැහැ. නමුත් ලස්සන පොඩි දම් පාට මලකුත් හැදෙනවා ඒ කැලතියා එකේ. කැලතියා වල විශේෂත්වය, කැලතියා ගොඩක් බොහෝ දුරට වවන්නේ මල් සඳහා නෙමේ, පත්‍ර අලංකාරවත් ශාකයක් විදිහටයි. කැලතියා වවනකොට ඔයගොල්ලෝ දැනගන්න ඕන ඒකට අවශ්‍ය කරන දේශගුණික සාධක මොනවාද කියලා. කැලතියා 100%ක්ම හෙවන ප්‍රිය කරන ශාකයක් කිව්වොත් මම වැරදි නැහැ. මොකද ඒක හෙවණි තියෙන තරමට තමයි පත්‍ර අලංකාරවල ලෙස වර්ධනය වෙන්නේ. මේ ශාකයේ අවුවේ තිබ්බොත් කොළ පිච්චිලා ඉක්මනින්ම අප්‍රාණික වෙනවා. මේක ගොඩාක් හෙවණ තියෙන ශාකයක්. හෙවණ ප්‍රිය කරන මේ ශාකය ලස්සනට වැවෙන්නේ හෙවණ හොඳින් ලැබුණොත් විතරයි. බලන්නකෝ කොච්චර ලස්සනයිද කියලා. කැලතියා ශාකයක් මම ඔයාලට කියලා දෙන්නම්. කැලතියා ශාකයක් ලොකු පොට්ටයක පඳුරු දාපු පැලයක් කොහොමද වෙනත් පොට්ටවලට හිටව ගන්න කියලා. සමහර අය කරන වැරද්දක් තමයි පැලයක් ගලවනකොට ඒ තියෙන පොට් එකෙන්ම පිහිතලයක් හරි වක් හරි භාවිතා කරලා පැලේ ගලවන්න බලනවා. ඒක වැරදි. මොකද එහෙම ගලවන්න ගියොත් අංකුර වලට හානි වෙනවා. ඒවා කැපිලා ගියොත් පැලේ හදා ගන්න බෑ. අහක දාන්න වෙනවා, නාස්ති. ඒ නිසා සම්පූර්ණම ලොකු පොට් එකේ තියෙන කැලතියා පැලයක් හිටවනවා නම්, පැල කඩලා වෙන් කරලා හිටවනවා නම්, ඔයාලා සම්පූර්ණම මේ පැලේ ලොකු පොට් එකෙන් අයින් කරගෙන වෙනම පැල වෙන් කරගෙන වෙන පොට් වලට හිටව ගන්න පුළුවන්. කැලතියා පැලයක් බොහෝ දුරට හිටවල සතියක් යන්නත් කලින් ඒ වල අංකුර මතුවෙන්න ගන්නවා. ඒක පහසුවෙන් වවා ගන්න පුළුවන්, පහසුවෙන් බෝ කර ගන්න පුළුවන් ශාක විශේෂයක් කැලතියා කියන්නේ. ඒක පැලවෙන් කරගෙන ඒක පොට් වල හිටවලා හෙවණෙන් තිබ්බහම ඉතාමත් ඉක්මනින්
අංකුර දාලා හැදෙන්න ගන්නවා. ඔයාලට මේකට ඕන කරන පස් මිශ්‍රණය මං ඕනනම් කියන්නම්. හැබැයි එක එක්කෙනා එක එක විදිහට හිටවනවා. මං හිටවන විදිහ තමයි මං කියන්නේ. ඒක 100% සාර්ථකයි. මේකට අවශ්‍ය කරනවා මම දාන මිශ්‍රණය තමයි මං කියන්නේ. එක එක්කෙනා එක එක විදිහට හිටවනවා. ඒ හැම එකම සාර්ථක ඇති. මං හිටවන මේ ක්‍රමයක් මං හදාගත්තු පස් මිශ්‍රණයක්. ඒකත් ඇත්තටම සාර්ථකයි. මං ගන්නවා සුදු වැලි කොටස් දෙකක්. සුදු වැලි කොටස් දෙකක් ගන්නවා. මතු පිටපස් එකයි. කොම්පස් පෝර කොටස් එකයි. දහයිය කොටස් කාලයි. කොහුබත් කොටස් භාගයයි. ওই විදිහට මිශ්‍රණය හොඳින් කලවම් කරගෙන තමයි මම කැලතියා හිටවන්න ගන්නෙ. මේ ක්‍රමය මේ පස් මිශ්‍රණය දාලා කලවම් කරලා ලස්සනට පැල හිටවලා හදාගන්න පුළුවන්. එක එක්කෙනා එක එක පස් සාම්පල් ගන්නවා. ඒ හින්දා ඔයාලා හිටවන එක සමහර විට හරි ඇති. ඔයාලා දන්න විදිය. ඒ විදියටත් පුළුවන්. මම මේ කියපු පස් සාම්පලේ විදියටත් පුළුවන් නම් හිටවලා බලන්න. සමහර අය පොල්ලෙලි කෑලිත් දානවා. මම පොල්ලෙලි කෑලි දාන්නේ නැහැ. කොහුබත් 10 කොම්පස් ඔය වගේ තමයි දාන්නේ. ගොඩක් දුරට අද බොහෝ දෙනාගේ ඉල්ලුමක් තියෙනවා කැලතියා වලට. දැන් මගේ තවානේ ගොඩාක් කැලතියා වර්ග තියෙනවා. දවසින් දෙකකින් අලෙවි වෙනවා. ඒවා ගොඩක් අය ගන්නවා. වැඩි මිලට තිබුණත් ඒවා ඒගොල්ලෝ අරගෙන යනවා. ඒ තරම් ලස්සනයිනේ. බලන්නකෝ. කැලතියා පත්‍රයේ යටපැත්තේ හැම කැලතියා වර්ගයකම දම් පැහැයක් ගන්නවා. ඒකේ කැලතියා වල තියෙන විශේෂත්වයක්. මේ බලන්නකෝ. ඔයාලා ගාවත් කැලතියා වර්ග තියෙනවනම් ඒ විදියට හිටවලා පැලබෝ කරගෙන ව්‍යාපාරයක් හැටියට ඔයාලට කරන්නත් පුළුවන්. මොකද ඒක ඉතා ඉක්මනින් හැදෙන ශාක වර්ගයක්. ඒකට අවශ්‍ය කරන දේශගුණික සාධක හරියට ලබා දුන්නොත් ඔයාලට හොඳ කැලතියා වර්ග හොඳ නිරෝගී ශාක හදා ගන්න පුළුවන්. ඔයාලට කැලතියා වර්ග ඉක්මනින්ම බෝ කර ගන්නවා නම් ඔයාලා ඉස්සෙල්ලා කරන්න ඕනේ ඉස්සෙල්ලාම ලොකු පොට්වල දාලා කැලතියා පෝච්චි කීපයක් එක එක වර්ග වලින් ඔය වෙළඳ සැල්වල තියෙන එක එක කැලතියා වර්ග රුපියල් 350යි 400යි වගේ පොඩි පොට්වල දාලා තියෙනවා. ඉතින් ඒවා ඔයාලා අරගෙන ඇවිල්ලා ලොකු පොට්වල නිවැරදි පස් සාම්පලයකට හිටවලා සෙවන ලබා දීලා හදනකොට ඒවා ඉක්මනින්ම අංකුර දාලා හැදිලා එනවා. ඒ හැදිලා ආපුවම ඔයාලා ඒවා එක කැලතියා වර්ග පොට් වලින් ගලවලා වෙන් කරගෙන මෞෂාකියක් හැටියටත් ඔයාලා එකක් තියාගෙන අනිත් ඒවා පොට් වල දාලා අලෙවි කරන්න පුළුවන්. ඔයාලා ඉස්සෙල්ලාම පැල ගොඩාක් හදා ගන්න කරන්න ඕනේ එකම වර්ගයේ කැලතියා වර්ග 2-3ක් අරන් ආවනම් ඒවා පෝච්චි වලට දාලා ඒ වලින් පෝච්චි පෙරිලා හැදිලා එනකොට ඔයාලට අංකුර ගොඩක් තියෙනවනේ. එතකොට ඒ අංකුර එක පෝච්චියක් ඔයාලා මෞසාකියක් හැටියට තියාගන්න ඕනේ. මොකද මේ මෞසාකියක් තිබ්බොත් තමයි ඒකේ ලස්සන බලලා අනිත් අය බොහෝ වෙලාවට පැල ගන්න. එතකොට ඒ පැලේට ආස නැති කෙනෙක් නැහැ. මොකද මේ පැලේ දැක්කහම අනිවාර්යෙන් ගන්න හිතෙනවා. ඒ නිසා ඔයාලා මෞසාකියක් අනිවාර්යෙන් තියාගන්න ඕනේ. මෞසාකිය තියාගෙන පොඩි පොට්ටවල දාලා පැල හදා ගන්න ඕනේ. පොඩි පැකට් වල දානවට වඩා පොඩි මල් ප්ලාස්ටික් පොට්ටවල දැම්මොත් ඒ පැලේ වටිනාකමක් වැඩි, ලස්සනයි. හැමෝම එතකොට ගන්න හිතෙනවා පැකට් එකේ දානවට වඩා.
ඒ විදිහට පැල බෝ කරගන්න එක එක වර්ගයෙන් කැලතියා වර්ග ගෙනල්ලා ලොකු පොට්ටවල දාලා මාස 2-3ක් යනකොට ඒවා පිරීලා හැදිලා එනවා. ඉක්මනින්ම හැදෙන ශාකයක් තමයි මේ කැලතියා. එතකොට ඒව නැවත ඔයාලා පෝච්චි වලට වලින් ගලවලා කඩලා දාලා පැල ගොඩක් ඔයාලට හදාගන්න පුළුවන්. බලන්නකෝ මම මේ කියපු ක්‍රමයට කැලතියා ඉක්මනින්ම බෝ කරගන්න බැරිද කියලා. මම කැලතියා වර්ග බෝ කරගත්තේ එහෙමයි. මං ලබාගත්තු අත්දැකීම තමයි ඔයාලටත් මේ කියලා දුන්නේ. බය නැතුව හදන්න කැලතියා අලෙවි කරගන්න පුළුවන් ඕනම කෙනෙක් ගන්න ඕනම කෙනෙක් කැමති විසිතුරු ශාක පත්‍රය. එහෙනම් අදට මම නවතින්නම්.